සුපුරුදු පරිදි අද දිනේදී ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා සමග මගේ මුහුණු පොතට තරමක් හෝ එබී බලන ලයික් කරන ෂෙයා කරන ඔබ සියලු දෙනාම පළමු කොටම ඔබේ අවධානය යොමු කරන්න මේ ලිපිය වෙතට. දැන් ඔබට පේනවා මේ ලිපිය ඉදිරිපත් කොට ඇත්තේ 2024 මැයි 5 වෙනි දිනේ බව. කියමන ගමන් අහන්න. විශ්ව බලයේ දේශපාලනයේ උඩි යටි කුරු කරයි. නව දේශපාලන හස්තයක් ජනාධිපතිවරණයට පරිණත දේශපාලන බලමුළු බිඳ වැටේ. ගරුතර මහා සංඝරත්නය රට වෙනුවෙන් සදහැවතුන් නොමග යවමින් බොරුව ඇත්ත කොට තම සැඟවුණ මතේ සමාජගත කරන මහා සංඝරුවණක් අප්‍රසාදයට පත්වේ. පෙනෙන ලොව හා නොපෙනෙන ලොව සැඟවුණ රහස් එළියට මේ වගේ බොහෝ දේවල් සඳහන් කරලා තියෙනවා. 2024 4 වෙනි මාසේ 27 වෙනි දිනේ බොහෝ දේවල් පළ කරලා තියෙනවා. බලන්න ඒ සියල්ල කරේ අවධානය යොමු කරලා මේ සියල්ලම අද වෙන විට සත්‍යයක් ලෙස ඔබට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ජනාධිපතිවරණයට නව දේශපාලන හස්තයක් දැන් ඔබගේ සිතුවිලි අතරට ගලා එන සිතුවිලි අතර බොහෝ අවශ්‍යතාවයක් තියෙනවා. ඉදිරිපත් උන අපේක්ෂකයින් 30කට ආසන්න සංඛ්‍යාවක් අතර කවුරුද මේ බලවතා? මම කියන්නේ නෑ ඊළඟ ජනාධිපතිවරණයේදී මෙතුමා බලයට පත් වෙනවා කියලා. හැබැයි මෙහෙම දෙයක් කියන්න සිදු වෙනවා. සබහා දහම මේ විපතෙන් පසු ටිකෙන් ටික ඔහු සමාජගත කරනවා. මිනිසු විසින් ඔහු සොයාගෙන යනවා. ඔහු වටා විශාල පිරිසක් එකතු වන්නේ සැබෑ මිනිසා හඳුනා ගැනීමෙනි. ජාතිය, ආගම, මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුද කරන විට ඉතිපිසෝ ගාථාව මෙනෙහි කොට නිර්නාමික දේවත්වයකින් පසු නැවත අප හමුවට ආවේ පෙර පරිදිම ජාතිය, ආගම, මාතෘ භූමිය බේරා ගැනීමටයි. උදාර මිනිසක්කමෙන් දන්න සියලු දෙනා ලයික් කරමින් ෂෙයා කරන්න, මන ඇස දියුණු කරන භාවනාවලින් පෝෂණය වී අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. කවුරු විවේචනය කළත් ඇත්ත මෙයයි. මම මැදරට AGP චන්ද්‍රසිරි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.